කතාවේ මීළඟට සිද්ධ වෙන්න නියමිතව තිබෙන දෙයක් ගැන අපි අද වීඩියෝවෙන් ගෙනාවේ. දෙවෙනිම කතාවට බොහෝ ප්‍රේක්ෂක පිරිසක් එකතු වුණේ කතාවේ වෙද්දී හිටපු චරිතවලට ගොඩක් ආදරේ නිසා. ඒ ඔබ ආදරය කරපු චරිතවලින් දෙව්මි අවන්ත ලේනි කියන්නේ විශේෂම වූ චරිත. අපි ඉතින් මේ විදිහට කිව්වොත් නිවැරදි. දෙවෙනිම කතාවේ ලේනිටත් වැඩිය බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ආදරය කරා දෙව්මිට. මොකද කතාවේ දෙව්මි කියන්නේ හරිම හුරුබෝටි වගේම හුරුතල් චරිතයක්. ඒකයි ඉතින් බොහෝ ප්‍රේක්ෂක පිරිසක් දෙව්මිට ආදරය කළේ. ඔගොල්ලන්ට මතක ඇති මුලින්ම දෙව්මි ආදරය කළේ දෙව්මිට කවදාවත්ම අයිති කරගන්න බැරි කෙනෙකුට. ඒ ඉතින් වෙන කවුරුවත් නෙමෙයි අනුහස්. ඇත්තටම දෙව්මි අනුහස්ට ආදරය කළා. මොකද ඔගොල්ලෝ අහලා ඇති ආදරය කරන අය අන්ධයි කියලා. ඉතින් දෙව්මිට සිද්ධ වුණේ ඒ දෙයම තමයි. අනුහස්ට දෙව්මි ආදරය කළේ අනුහස්ගේ දෙව්මි කවුද කියලාවත් හරියට හිතන්නේ නැතුව. ඒ කියන්නේ අප සිංහල සම්ප්‍රදාය හැටියට අයියලා නංගිලාගේ දරුවෝ විවාහ වෙන්නේ නැහැ. ඉතින් දෙව්මිට අමතක වුණා සිංහල සම්ප්‍රදාය. හැබැයි ඉතින් අනුහස්ගේ හිතේ නම් පොඩ්ඩක්වත් දෙව්මි ගැන ආදරයක් නම් තිබ්බේ නැහැ. හැබැයි ඉතින් අපි එකපාරටම එහෙම කියන එකත් වැරදි. ඇත්තටම අනුහසුත් දෙව්මිට ආදරය කළා. හැබැයි ඉතින් මේ තමන්ගේම නංගි හැටියට. පස්සේ ඉතින් නොම කාලයක් යද්දී දෙව්මිටම තේරුම් ගියා ඇත්තටම දෙව්මි කරන්නේ වැරැද්දක් කියලා. අපි ඉතින් මේ දේවල් ඕගොල්ලන්ට නැවත මතක් කළේ කතාවේ මුල ඉඳන්ම හිටපු චරිතයක් කියලා දෙව්මිව පෙන්වන්නත්. ඒ වගේම වැඩි හරියක් ප්‍රේක්ෂක පිරිසක් දෙව්මිට ආදරය කළේ ඇයි කියලා පෙන්වන්න. ඉතින් මේ වගේ චරිතයක් තමයි කතාව අවසාන හරියට කිට්ටු වෙද්දී කතාවෙන් යන්නේ. ඉතින් අපි දන්නවා දෙවෙනිම කතාව බලන බොහෝ ප්‍රේක්ෂක පිරිසක් නැවත දෙව්මි කතාවට එනවට කැමතියි කියලා. කොහොම හරි ඉතින් මේ වෙද්දිත් බොහෝ දෙනෙක් විශ්වාස කරගෙන ඉන්නවා ලීනිගේ රතිස්ගේ විවාහයට අවන්ත දෙව්මි දෙන්නම පැමිණේවි කියලා. මොකද ඇත්ත වශයෙන්ම කියනවනම් කතාවක් මුල ඉඳන්ම බලන ප්‍රේක්ෂකයෙක් කැමති නැහැ කොහොමටවත්ම කතාවේ මුල් චරිත කතාව අතරමඟ අයින් වෙනවට. කොහොම හරි ඉතින් සීන ටීවී අපි ඔගොල්ලෝ වගේම තමයි අපිත් බලාපොරොත්තු වෙනවා රතිස්ගේ මංගල්‍යයට දෙව්මි අනිවාර්යෙන්ම පැමිණේවි කියලා. ඉතින් ඔබේ අදහසත් අපේ වීඩියෝ පහලින් කමෙන්ට් කරගෙන යන්න.